මට ඉස්කෝලේ කාලේ යාළුවෙක් හිටියේ නැහැ. ඉස්කෝලෙන් යන ට්‍රිප් එකක් යන්න දුන්නේ නැහැ. පන්තියකටවත් තනියම යන්න අවසර තිබුණේ නැහැ. ඔයා මේ ගෙදර මාව තියන් හිටියේ හිරකාරියෙක් වගේ අම්මේ. කොල්ලෙක් එක්ක යහළු වෙනව තියා මගේ තාත්තා ඇරෙන්න වෙන කොල්ලෙක්ගේ අතකින්වත් මම අල්ලලා නෑ අම්මේ. කන්නේ මොනවද? යන්නේ කොහෙද? අඳින්නේ මොනවද? ආශ්‍රය කරන්න ඕනිකාවද? බදින්න ඕනිකාවද? ඒ හැමදේම තීරණය කළෙත් ඔයා අම්මේ. වැන්දට පස්සේ කිරුවේ මිනිස්සෙට දෙවියෙක්ට වගේ සලකන්න කියලා. මම දේවාලයක් හදලා මල් තියලා වැන්දි නැති ටික විතරයි අම්මේ. මම යට හැම දෙයක්ම කළා. අනිතිමට මට මොකද උනේ අම්මේ? මාව හදපු විදිය වැරදි නේද අම්මේ?